Hello guys, welcome back to my YouTube channel. Guys, ඔන්න හැමදාමත් වගේ අදත් අපි පික්මි එකක් දාගෙන ගියා one goal face එකට. ඉතින් ඔන්න එදා kite festival එක තිබ්බා. street food area එකකුත් තිබ්බා. මුලින්ම නම් අපි ගියේ OGF එකට ගිහිල්ලා එතන පොඩ්ඩක් ඉඳලා තමයි අපි එළියට ආවේ. හැමදාම කරන්නේ OGF එකට ගිහින් බොරුවට ඒක ඇවිදලා එන එක ඉතින්. අපි අපේ මහගෙදරට ඇත්තටම guys අපිට මිර එකක් පේන්න බෑ. අපි කරන්නේ ෆෝන් එක අල්ලන් ඉතන වීඩියෝ කරන එක. මෙයින් මගේ යාළුවාගේ වැඩේ කොයි වෙලෙත් කොණ්ඩේ හදන එක ඉතින්. OGF එකෙන් එළියට ඇවිත් අපි කෙලින්ම ආවේ ස්ට්‍රීට් ෆුඩ් ඒරියා එකට. මේ මිනිස්සුව අල්ලගෙන යන්න ඕනේ කොහේ ආයිද දන්නේ නැත්තම්. කියන්න බෑනේ කොහේ ආයිද කියලා. ඔන්න ඉතින් හොයලා ආවේ රාමෙන් එකක් කන්න අයියෝ. ඇත්තටම guys මේක එකට පටන් ගන්නවා කියලා කිව්වට මේක එකටත් පටන් ගන්න තිබ්බේ නැහැ. මේකේ ස්ටෝල්ස් වහලා තිබ්බේ. අපි ඉතින් ඊට පස්සේ පොඩි වටයක් දාලා ආවා. ඔන්න ඔහොම යද්දී අපිට හම්බුණා ස්පින් කරන්න එකක්. ඒක ස්පින් කරලා අපි කෑන් එකක් ගත්තා. ඒක අපිට ලග් එකට හම්බුණ එකක් ඇත්තටම. guys මම එකක් ස්පින් කරලා මෙන්න මේක තමයි මම අතට හම්බෙන දේ කරට දාගන්න පින නෑ කියන්නේ ඕක තමයි guys. මොකද මම එක මගේ යාළුවට දුන්නා ඕපන් කරන්න කියලා. ඒ කෑල්ල ඒ මිනිස්සයාගේ අතින් කැඩුනා. ඊට පස්සේ අන්තිමට කොහොම හරි අපි එතන ළඟ හිටපු මිනිස්සෙක්ට දීලා පියකින් කඩාගෙන තමයි ඒක බිව්වේ. මේ ලෙමන් නේද? ලෙමන් එක තමයි try කරේ. මේක ඇත්තටම රසයි. පීච් දීපා. ආවලක් නැති මගේ වස්නවගේ යාළුවෙක් නිසා හොඳයි. එදා kite festival එක දවස අපි දෙන්නත් ඉතින් ස්ට්‍රීට් ෆුඩ් එකේ වටයක් දාලා ඉවර වෙලා ගියා සරුංගල් බලන්න. guys ඔන්න අපි ආවා මේ ගෝල් ෆේස් එකට. මෙතන kite festival එකක් අද. මේක kite festival එක. මේක පටන් ගන්න එකට දැන් තාමත් 12යි පමණයි. ඔව් දැන් මෙතන මිනිස්සු ගොඩක් ඉන්නවද සෙනඟ වැඩි මෙතන පොඩි ළමයි හැමද මේක අපි guys පේනවනේ ඔයාලට ඉන්න සෙනඟ අද වෙන සෙනඟක් ඉන්නවා. අපි දැන් කන්න හදන්නේ. අපි දැන් පුරුදු විදිහට මේ මොනවාද ඉස්ස වඩේ කන්න හදන්නේ. අපි යන ඉස්ස වඩේ ගන්න තැනකට ආවා. මෙතන ඉස්ස වඩේ තියෙනවා ඉතින් ගෝල් ෆෙන්ස් එකටම යුනික් වෙච්ච මේ ඉස්ස වඩේ අපි try කරන්න තමයි ආවේ. එනවනේ guys. මේවා තමයි අපි කන්න හදන්නේ. ඇත්තටම මේ විදිහට මුහුද දිහා බලාගෙන ඉන්නවා කියන එක නම් වෙනමම ෆීලිං එකක්. ඔන්න අපේ ඉස්සෝ වඩේ ටික අපිට උණුවෙන්ම හම්බුණා. ඒක ඇත්තටම මාරම රසයි. ඒකේ උඩට සෝස් එකක් වගේ මිරිස් මොන හරි එකක් දාලා දෙනවා. ඒකත් එක කද්දි ඇත්තටම මාරම රසයි. ඒක රස්නේ. ඒක ගොඩක් රස්නේ. ඒක ගොඩක් රස්නේ. එතන ඉඳගෙන ඉස්ස වඩේ කන ගමන් සරුංගල් බලා අපි දෙන්න තින් පොඩි චැට් එකක් දාගෙන හිටියා. එදා නම් ඇත්තටම පුදුම සෙනගක් හිටියේ. guys යාළුවගේ තීම් එක මොකක් හරි කාටූන් කැරක්ටර්ස් මොන හරි දන්නේ නැහැ. කොහොම හරි එතන එක එක කාටූන් කැරක්ටර්ස් වල සරුංගල් තමයි තිබ්බේ. එදා රෑද කොහෙද මෙන්න මේ මියුසිකල් ෂෝ එක මේකේ තිබ්බේ. පීතිම් පොඩි වටයක් දාලා ඔන්න ඔය විදියට අපි එදා kite festival එකටත් ගිහිල්ලා අන්තිමට ඉතින් කොටුව ස්ටේෂන් එකට ආවා. ඇවිල්ලා අපි දෙන්න එතන ඉඳගෙන හිටියා ට්‍රේන් එකක් එනකන් කියලා. අපි
2ට තිබ්බ ට්‍රේන් එකට ඇවිත් 3යි ගානක් විතර වෙද්දි වේයන්ගොඩින් බැස්සා. අනිත් දවස් එක්ක බලද්දි එදා නම් ට්‍රේන් එකේ සෙනග හිටියේ ගොඩක් අඩුවෙන් ඇත්තටම. ගයිස් ඔන්න ඔහොම තමයි අපි හැමදාම ගෙදරෙද්දි 3යි 4යි 11ට ඉවරනේ ක්ලාස් එක අපි ගෙදරෙද්දි අර වගේ වෙලාවක් වෙනවා. ඔන්න ඔය විදියට තමයි ඉතින් හැම ඉරිදා දවසක්ම ගෙවෙන්නේ.